මාළු මාළු ඉස්සා 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 මාළු 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 තමන්පර කෙලවල්ලා ඉස්සා 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 ඈ කවුද යකෝ ඉස්ස ඉස්ස කියලා යනවා වලක්වත් තින්නේ නැහැ මාළුවා යෝ කොමින්ද මාළු මාළුවා ඉස්සා ඉස්සා අඩේ අප්පා තම්බි මොනවද තමා බැලුවා මුකුත් බැලුවේ නෑ මාළුවා මේ මම බැලුවා ඉස්ස ඉස්ස කියලා ගෑ ගහන්නේ මොකද කියලා ආයි එක තම්බි දෙන්නද ඇට්ට වල්ලගෙන් කෑල්ල කපලා මට එපා ඔය තමුසේ මාළු අඩේ අප්පා තම්බි උදේ පාන්දර පළවෙනි බිස්නස් එක සවුත්තු කරන්න එපා තම්බි දෙන්නද ඇට්ටවල්ලෙන් කෑල්ල කපලා මට එපා ඔය තමුසේ මාළු යනවා අඩේ අප්පා එක මොකෙද්ද මන් දන්නේ ෂේ උදේ පාන්දර මාව කෑවා මාළු 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 අනේ මාළු අයියා ඉන්න පැටියෝ පටසිරි කවුද අඩේ ශී දේවි ළමයා අයියා ඔයා ගාව මොනවද තියෙන මාළු චූටියා දෙන්නද ඇටවල්ලින් කෑල්ල කපලා මොනවද වනතරෝ කිව්වේ අප්පච්චි අඩේ අප්පා නංගි ඔයා මේ මාර කෙලියක් තමා කරන්න හදනවා අමා කිව්වේ ඇටවල්ලගෙන් කෑල්ලක් කපලා දෙන්නද කියලා මට එපා තමුසිගේ මාළු අරන් යනවා තමුසිගේ ඇටවල්ලා වනචරයා අඩේ අප්පා මේ මොන මගුලක්ද මට උනේ ෂේ මූණ නම් ශ්‍රී දේවි කට නම් මහ වක්කඩේ වගේ තූ මාළු මාළු වලේ පොඩ්ඩක් ඉන්න මාළු වරෙන් අයියා අද උඹට මාළු ගන්නව වෙනවා මයෙන් ඈ අරුන් දෙන්නම මගේ මාළු ගත්තේ නෑ මුළු දවසම මස්ත බාල්දු කළා අරුන් දෙන්න අල්ලි ඔයා තියෙන මාළු අයියා ඇට්ට වල්ලා තමා තියෙනවා දෙන්නද කෑල්ල කපලා මොකද්ද වල්ලතෝ කිව්වේ ද අප්පා අයියා මම කිව්වේ ඇට්ට වල්ලා මාළුවා ඉන්නවා ශාලයා ඉන්නවා කෙලවල්ලා ඉන්නවා කියලා අයියා අප්පා අඩේ මල්ලි සෝරි එහෙනම් මට දාන්න වැඩවල්ලෙන් 500ක් මෙන්න අයියා කීයද මල්ලි ගාන රුපියල් 500ක් දෙන්න අයියා ආපෝ මල්ලි වැඩි නැද්ද මම සාධාරණ තමා අයියා වැඩිය තමා ගන්නෙ නෑ හරි එහෙනම් අයියා මං ගිල්ලෙන්නම් අද නම් එක්කෙනෙක්ගේ බෙල්ල තමා මිරිකුවා මාළු 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 oh no මාළු 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 අර එන්නේ මාළු ගානේ සද්ද නේද